2025 අවුරුද්ද පටන් ගනිද්දි මගේ අතේ තිබුණේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක විතරයි. ඉතින් ඒ විදිහට පටන් ගත්ත 2025 අවුරුද්දේදී මට ගොඩක් ටාගට්ස් අචීව් කරගන්න පුළුවන් වුණා. ඔයාලට මගේ මේ පිටිපස්සෙන් පේන හැම දෙයක් වගේම මම මේ 2025 අවුරුද්දේදී අචීව් කරගත්තු දේවල්. ඉතින් කොහොම හරි මගේ 2025 අවුරුද්දේදී පළවෙනි අචීව්මන්ට් එක ගත්තොත් එහෙම ඔයාලට මේ වීඩියෝ රෙකෝඩ් වෙන මගේ iPhone 13 එක මට ගන්න පුළුවන් වුණා මේ අවුරුද්දේදී. මගේම සල්ලි වලින් ඒ වගේම තමයි මගේ මේ පිටිපස්සෙන් පේන Mac mini එක මට ගන්න පුළුවන් වුණා මේ අවුරුද්දේදී. ඉතින් මේ හැමදේම මට කරගන්න පුළුවන් වුණේ මේ YouTube channel එක නිසා, මගේ videos බලන ඔයාලා නිසා. ඉතින් ඒකට ඔයාලට මුලින්ම thank you කරන්න ඕනේ. මගේ videos මෙච්චර කාලයක් බලපු, like කරපු, comment කරපු, ඒ වගේම තමයි subscribe කරලා තියාගෙන ඉන්න මේ හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද ඕගොල්ලෝ නිසා තමයි මට මෙන්න මේ වගේ ස්ටුඩියෝ එකක් වුණත් හදාගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මම කලින් කිව්වා වගේම මේ අවුරුද්ද පටන් ගන්නදී මගේ අතේ තිබුණේ මේ phone එක විතරයි. ඉතින් එහෙන් පටන් අරගෙන දැන් මේ වෙද්දි මගේ ළඟ ගොඩක් tech gadgets තියෙනවා. මේ channel එකේ ගොඩක් ලැබිච්ච දේවල්, ඒ කියන්නේ එකේ companies වලින් ආපු දේවල් තියෙනවා. ඒ වගේම තමයි මම්මගේ සල්ලි වලින් ගත්ත දේවල් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මට 2025 අවුරුද්දේ ලැබුණා. ඉතින් ඒ දේවල් ගැන ඉස්සරහට මම වීඩියෝ එකෙන් කියන්නම්. ඒ වගේම තමයි මේ අවුරුද්දේ මගේ channel එකේ grow එක කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ පටන් ගන්න ඉස්සරහ අනිවාර්යෙන් පල්ලෙන් දෙන්න like button එක press කරලා වීඩියෝ like එක උදාගෙන යන්න. එහෙනම් අපි ඉක්මනට යමු අද වීඩියෝ එකට. ඉතින් මේ අවුරුද්ද පටන් ගන්නදී මගේ channel එකේ දාව පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ අවුරුද්ද කිව්වට ඇත්තටම ගත්තොත් එහෙම මේ 2025 නෙමෙයි දාන්නේ. මම මේක දාන්නේ 2024 දෙසැම්බර් 31 වෙනිදා රැට තමයි මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ වීඩියෝ සරලවම views 5000කට YouTube එකෙන් කීයක් ගෙවනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් තිබුණේ. ඉතින් කොහොම හරි මේ වීඩියෝ මම හිතනවාටත් වැඩි සෑහෙන views ගියා. මගේ channel එකේ වෙද්දි subscribersලා 7500ක් වගේ තමයි හිටියේ. ඉතින් ඒ වගේ පොඩි channel එකකින් ඇත්තටම ගත්තොත් එහෙම දවසක් වගේ යද්දි මේ වීඩියෝ එකට views 20000කට වඩා ආවා. ඉතින් මම හිතුවා වඩා සෑහෙනම ලොකු view count එකක් මට වීඩියෝ එකට ලැබුණා. ඉතින් ඒකත් එක්ක 2025 අවුරුද්ද සුබ විදියට පටන් ගත්තා. ඉතින් ඒ විදියට පටන් ගත්ත 2025 අවුරුද්ද ඇතුළතදී අපේ channel එකට අලුතෙන් subscribersලා 25000කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා මේ වෙද්දි. ඉතින් subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. සහ සම්පූර්ණයෙන්ම 2025 අවුරුද්දේදී මම videos 80කට ආසන්න ප්‍රමාණයක් YouTube channel එකට upload කරලා තියෙනවා. ඒ වගේම තමයි TikTok එකත් පටන් අරන් මේ වෙද්දි මාස 6ක් විතර වෙනවා. ඒකෙත් videos සාමාන්‍යයෙන් 65ක් වගේ upload කරලා තියෙනවා මේ වෙද්දි. ඒකෙත් සාමාන්‍යයෙන් followers ලා 9600කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් කොහොම හරි 2025 දාව පළවෙනි වීඩියෝ එක මම හිතුවට වඩා සෑහෙනම හොඳට වැඩ කරා. ඉතින් ඊට පස්සේ දාපු වීඩියෝස් වලනුත් contents කීපයක්ම හොඳට views ගියා. ඉතින් ඒ contents මොනවද කියලා කිව්වොත් එහෙම 2025 දී මගේ වැඩිපුරම views ගිය වීඩියෝ එක තමයි Temu free gift ගෙන්නන වීඩියෝ එක. ඒක 86000ක් වගේ බලලා තියෙනවා මේ වෙද්දි. ඒ වගේම තමයි මම internet speed එක වැඩි කරගත්තු විදිහ කියන වීඩියෝ එකත් මේ වෙද්දි 61000කට වඩා අධික ප්‍රමාණයක් බලලා තියෙනවා. සහ Temu එක කරපු තවත් වීඩියෝ එකක් 52000ක් වගේ ගිහිල්ලා තියෙනවා. සහ තවත් නම් වශයෙන් කියන්න බැරි තරම් වීඩියෝස් ගොඩක් views 10000කටත් වඩා ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම ඔයාලා තමයි උදව් කරේ. ඉතින් හැමෝටම like කරපු හැමෝටම කමෙන්ට් කරපු හැමෝටම ෂෙයා කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. සාමාන්‍ය නිකමට ඔයාලට කිව්වොත් එහෙම 2025 අවුරුද්දේදී මගේ channel එකේ total views ගත්තොත් එහෙම views ලක්ෂ 13කට වඩා අධික ප්‍රමාණයක් 2025 අවුරුද්දේ මගේ channel එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණ subscribersලා 25000කට අධික ප්‍රමාණයක් 2025 අවුරුද්දේදී අපේ channel එකත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් 2025 කියන්නේ YouTube පැත්තෙන් මට ගොඩක් opportunities ලැබුණ අවුරුද්දක්. ඒ කියන්නේ ඔයාලා දන්න ගොඩක් ලොකු companies එක මට වැඩ කරන්න ලැබුණා. ගොඩක් ලොකු shops එක වැඩ කරන්න ලැබුණා. ඉතින් ඒකටත් මූලික හේතුව මම හිතන්නේ මේ YouTube channel එක වෙන්න ඇති. ඔයාලා 2025 අවුරුද්දේදී මොනවද achieve කරගත්තු targets කියලාත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ලබන 2026 අවුරුද්දේදී මම videos දිගටම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැනට මම target එක තියාගෙන ඉන්නේ 2026 අවුරුද්දේදී subscribe 50000ටවත් යන්න. ඉතින් ඒකට මට ඔයාලගේ support එක අනිවාර්යෙන්ම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලටත් 2026 අවුරුද්ද සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා බලාපොරොත්තු වෙන targets achieve කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් පොඩි වීඩියෝ එකක්. කිසිම ස්ක්‍රිප්ට් එකක්වත් නැතුව තමයි මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඉතින් අපි ඉස්සරහට හොඳ contents ටිකකින් අනිවාර්යෙන්ම හම්බ වෙමු. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේ තමයි අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම 2026 අවුරුද්ද ජය වේවා.